නුවර ගෑනු ටිකක් ආඩම්බරයි. දන්නවද හේතුව? උඩරට මිනිස්සු තරම් කාරණ මිනිස්සු කොහෙවත් නැහැ. මතක තියාගන්න. උඩරට මිනිස්සු තරම් සබහාදාවෙන් සල්ලි හම්බ වෙන කවුරුත් ඇත්තෙත් නැහැ. හරිනේ? කවුරු හරි කියනවා නුවරේ උන් ගල විද්දලයි කොළඹ ගියේ කියලා උන්ට වැරදිලා. අපි ඊට කලින් හැදෙනියෙන් කොළඹ ගියා පල්ලෙහාට. සුද්දා තමයි යෝග විද්‍ය උගෙව්ව හසුවට. ඒ විදිහට තමයි මේක නැතිවංග ස්ථාන උනේ. අපි කොච්චර ලස්සන මිනිස්සුද? අපි කොහොම මතක තියාගන්න. උඩරට මිනිස්සු තරම් කාරණ මිනිස්සු කොහෙවත් නැහැ. මතක තියාගන්න. උඩරට මිනිස්සු තරම් සබහාදාවෙන් සල්ලි හම්බ වෙන කවුරුත් ඇත්තෙත් නැහැ. හරිනේ? කරාඹු සාදික්කා එනසාල් තේ හරිනේ? මොනවාද අපිට නැත්තේ? අපි හරි ස්වයංපෝෂිත මිනිස්සු. නුවර ගෑනු ටිකක් ආඩම්බරයි. දන්නවද හේතුව? ලෝකේ ලස්සනටම ඔසරිය අඳින නුවර ගෑනු ලෝකේ ලස්සන රසම වැලි තලප හදන්නේ නුවර ගෑනු. කොළඹ ඇදුවම නිකන් මණිපිට්ටු තම්බල වගේ. නිකන් හදනවා අම්මන්ටලා කොළඹ FB එක බලලා. රස නැහැ. හැබැයි ඉතින් මෙතන වැලි තලප කාලා අමාරු වැඩිච්ච දායක මහතුරුත් ඉන්නවා. ඉතින් කරන්න දෙයක් නැහැ. කත්තබ්බං කුසලං චරිතබ්‍රං බ්‍රහ්මචර්යං නත්තිජා තමස්සවං. සියලු පාපයන්ගෙන් ඈත් වෙලා සියලු හොඳ වැඩ කරලා සංසාර ගමන හමාර ගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා සාදු කියන්න. සතුටින් ඉන්න. ජීවිතං අනියතං මරණං නියතං. ඔයගලන් සන්තෝෂෙන් ඉන්න පුතේ.